දැන් ඔය ඇති මහත්තයා බලන්න හොඳටම දාඩියක් දාලා. මට බැරි ඈ ඊටු ටික හිමීට කරගන්න. අනේ මගේ රත්තරන්. නිමාරු දවසේවත් ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න. ඒක නෙවෙයි. ඔයා හෙට එනකොට වැව්මාළු ටිකක් ගේනවද? මම මේ ළඟදී දන්නේ ඔයාගේ අම්මා වැව්මාළු කන්න ආසයි කියලා. ඕක මොකද්ද? මං අරන් එන්නම්. මම මේ කල්පනා කරේ වෙන නැන්දම්මලා ලේයිලා රණ්ඩු වෙනකොට ඔයා නැන්දම්මව ෂේප් එකේ තියන් ඉන්න හැටි. මට ඔයා ගැන ආඩම්බරයි ලක්ෂ්මී. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. හරි හරි වර්ණනා කළා ඇති. දැන් ගිහින් නාගන්න. මේ ඉන්නේ දෙන්නම. ගියේ ඇතුලේ සද්දයක් නැති නිසා මම මේ හැමතැනම බැලුවා. දුවේ මම පොකුණට ගිහින් වතුර ටිකක් අරන් එන්නම්. හෙට පූජාව නොවේ. ඇයි අම්මේ පූජාවට පොකුණෙන් වතුර ගෙනියන්නේ? පූජකතුමා කියන විදියට ගොඩක් හාස්කම් තියෙන තැනක් ඔතන. ඒකයි ගමේ හැමෝම ඔතනින් වතුර අරන් පූජා කරන්නේ. අම්මා ගෙදරට වෙලා ඉන්න. මම ගිහින් අරන් එන්නම්. මේ ගිනි අවුවේ ඔච්චර දුර යන්න අම්මට හොඳ නෑ. පුතාටත් අද නිවාඩු දවසනේ. ඔය දෙන්න කතා කර කර ඉන්න. මම හිමීට ගිහින් අරන් එන්නම්. ලක්ෂ්මී කිව්ව කතාව හරි අම්මේ. මේ අවුවේ අම්මට ඔච්චර දුර යන්න හොඳ නෑ. අම්මා ගෙදරටලා ඉන්නකෝ. ලක්ෂ්මී ඉක්මනට ගිහින් අරන් එයි. එහෙනම් දුව පරිස්සමට ගිහින් එන්නකෝ. මං ගෙදර තියෙන වැඩක් කරලා තියන්නම්. ලක්ෂ්මී පොකුණාසල වතුර පුරවමින් ඉන්න අතරේ නපුරු අවතාරයක් ගසක් උඩ සිට ලක්ෂ්මීව දුටුවා. කවුද ඒ? පුදුම ලක්ෂණන්නේ තියෙන්නේ. විවාහ ජීවිතේ සතුරු විඳින මේ ලස්සන රූපේ මගේ විය යුතුයි. ලක්ෂ්මීගේ රූපයට වශී වූ මේ නපුරු අවතාරය ලක්ෂ්මීගේ ශරීරයට ඇතුල් වෙන්න තීරණය කළා. අපොයි දෙයියනේ යකින්නක් නේද? දැන් මම මොකද කරන්නේ? මම තමයි මඩොල් හාමිනේ. මම තමුන්ගේ ශරීරයට ඇතුල් වී රූපය ගන්නයි ආවේ. මොකක්? අනේ මට යන්න දෙන්න. සිහිනෙති වූ ලක්ෂ්මීගේ ශරීරයට මඩොල් හාමිනේ නැමැති නපුරු ආත්මය ඇතුළු වුණා. මොකද දුවේ උනේ? කෝ පොකුණෙන් අරන් එන්න කියපු වතුර? වතුර? මොන වතුරද? මම පොකුණ ගාව වැටුණානේ. බෝතල් පොකුණට වැටුණා. දෙයියනේ තුවාලද මගේ දුවට? කොහෙද මයි යන්න හදපු වෙලේ මට යන්න දුන්න නම් මේ මොකුත් නෑනේ. හරි හරි මගේ දුව ඒ ගැන හිතන්න යන්න එපා. දැන් යන්න ඇතුළට. අපි පුතාව යවලා අරන් එමු. හොඳමයි නැන්දේ. මෙච්චර දවසක් අම්මා කියපු කෙල්ල මොකද මේ එකපාරටම නැන්දා කිව්වේ? මාත් එක්ක තරහින්වත්ද? දුවේ මේ තියෙන පූජාවට ගෙනාපු තුලසි කොළයි වතුරයි. මේකෙන් ටිකක් බොන්න. ඔය ඇඟේ අමාරුව ටිකක් අඩු වෙලා යයි. අනේ මට එපා. මට ඕව බොන්න බෑ. මෙතන ඉක්මනට අරන් යන්න. මොකක්ද අම්මේ උනේ? කෝ ලක්ෂ්මී? අනේ මන්ද පුතේ ඊයේ ඉඳන් දුවගේ හැසිරීම හරිම අමුතුයි. මම මේ පූජාවට ගෙනාපු වතුර ටිකක් දෙන්නයි ආවේ. මාවත් අල්ලු කරගෙන එළියට ගියේ. මොකද්ද උනේ ලක්ෂ්මී? ඇයි ඔය අම්මට කෑ ගැහුවේ? මට ටිකක් සනීප නෑ වගේ. අනේ මට සමා වෙන්න. අම්මගේ හිත රිදිලා නම්. අම්මත් ටිකක් අවුලෙන් නම් තමයි. ඔයා විවේක ගන්නකෝ. මං අම්මට තේරුම් කරලා දෙන්නම්. ඔයා කොච්චර ලස්සනද? ඇත්තටම මට ඔයාගේ වෙන්න තිබුණා නම් මං ඔයාව කාටවත් අයිති වෙන්න දෙන්නේ නෑ. මොනවද ඔය තනියෙන් කල්පනා කරන්නේ? මං දැන් ගොඩ වෙලාවක ඉඳන් බලන් ඉන්නේ. ඔයා ගොඩක් වෙලාද ඇවිත්? අනේ මට සමා වෙන්න. අපේ නංගි කතා කළා. ළමයින්ට ඉස්කෝලේ නිවාඩු එකේ මේ පැත්තේ හෙට එනවා කිව්වේ. අම්මා බල්ලා යන්න. ඇත්තද? ඒක හොඳයි. කොහොමද අම්මේ? අපි හොඳින් දුවේ. කෝ පුතා ආවේ නැද්ද? එයාට මේ ටිකේ ඔෆිස් එකේ වැඩ ටිකක් වැඩි යම්මේ. අපිව එක්කන් යන්න එන්නම් කිව්වේ. කෝ අයියලා එහෙම? අයියා නම් උදෙන්ම වැඩට ගියා. අක්කා නම් කාමරේ ඇතුලේ. කොහොමද අක්කේ? ගොඩ කාලෙකින්නේ දැක්කේ. මොනවද මට අරන් ආවේ? ඒ කිව්වේ අක්කේ මට තේරුනේ නෑ. ගොඩ කාලෙකින් මස් ටිකක් කෑවේ නෑ. ඒකයි ඇහුවේ. ඒකද මේ. නෑන දැන් විහිළුත් දන්නවනේ. ඉන්නකො මං අයියා ආපුවාම අහන්න මෙහෙමද මගේ නෑනට සලකන්නේ කියලා. ඇයි උඹට තිබ්බන එනකොට ගේන්න. මේ අහන්න අක්කේ. මම තාමත් හිතන ඔයා මට මේ විහිළු කරන්න කියලා. විහිළු නෙවෙයි බොල. මගේ මැරුණොකා මෙතනින් ගියොත් හොඳයි. මොන මලයකෙක් වෙහිලාද මේ ගෑනිට? මේ අහගන්නවා. අම්මා මෙව්ව කාටවත් ලියලා දීලා නෑ.
මේවා අපිටත් තවම අයිති. මුලින්ම වැදගත් විදිහට කතා කරගන්න ඉගෙන ගන්නවා. මොනවද උඹ කියන්නේ ආ? අනේ මට සමාවෙන්න. අනේ අක්කේ රිදෙනවා අම්මේ. උඹ අදම මෙහෙන් යන්න ඕනේ නැත්තම් මං උඹව මරනවා. මම යකින්නක් බොල. මම අදම මෙහෙන් යනවා. අනේ මට යන්න දෙන්න. අක්කා ඇතුලේ හිටියද දුවේ? ඔව් අම්මේ හිටියා. අපි මේ යන්න කියලා බැලුවේ අම්මේ. ආපු ගමම කොහේ යන්නද මේ? නෑ අම්මේ යන්න වෙනවා. සිරිල්ගෙන් කෝල් එකක් ආවා. පුළුවන් නම් අදම එන්න කියලා. ඉතින් මේ විදියට නපුරු ආත්මයට බය වුණු ඇය ආපහු පිටව යන්න කියා. දුවේ නංගි මොනවා හරි කියලා ගියාද? අනේ මන්ද නැන්දේ මට මුකුත් කිව්වේ නෑ. මම ගිහින් එන්නම් කියලා කියාගෙන ගියේ. මට පේන විදියට කෙල්ල සිරිල්ට කියලා නැතුවද කොහෙද ඇවිල්ලා තියෙන්නේ. පව් අර ළමයි බඩ්ඩින්ගක්වත් දී ගන්න බැරි වුණා. මං මස් ටික ලිපේ තියලා ආවේ. මං ගිහින් බලලා එන්නම්. නැන්දා ඉන්න මං ගිහින් බලලා එන්නම්. දුවට දැන් සනීපද? ඔව් නැන්දේ මට සනීපයි දැන්. ඉතින් මස් මාළු කෑමට ප්‍රිය වූ මේ නපුරු ආත්මය මස් සේරම අනුභව කරා. පුතේ පොඩ්ඩක් මෙහාට ආවනම්. ඇයි අම්මේ කියන්නේ? අද නංගි ඇවිත් ගියා. නංගි ගිය විදිය නම් එච්චර ඇල්ලුවේ නෑ මට. ඇයි අම්මේ මොකද උනේ අද? නංගි හවස කෝල් කරා. නංගි කියන විදියට ලක්ෂ්මී නංගිගේ බෙල්ල මිරිකන්න හදලා. දෙයියනේ ඒ කියන්නේ ලක්ෂ්මීට මොකක් කරේ අසනීපයක්. කොහෙද? බෙහෙත් ටිකක් ගන්න යන් කිව්වමත් බෑ කිව්වනේ. ලක්ෂ්මීට ඇති අසනීපයක් නෑ පුතේ. නරක ආත්මයක් ඇඟට ඇවිද්ද කොහෙද? අම්මා මොකද්ද මට හංගන්නේ? නංගි එනවා කිව්ව හින්දා මම මස් ටිකක් හැදුවා. ඒ සේරම මේ ලක්ෂ්මී තනියෙන් කාලා නෙවෙයි. මට නම් පේන්නේ ලක්ෂ්මී ගියන්ගේ නපුරු ආත්මයක්. මට අම්මා කිව්ව කෙල්ල දැන් නැන්දා කියනවනේ. මං අහගෙන පුතාට නම කියලා කතා කරනවා. අපි දැන් මොකද මේ කරන්නේ? මට නම් මේ මොකුත් හිතාගන්න බෑ. පුතා කලබල නොවි ඉන්නකෝ. මං හිටම ගුරුන් වහන්සේ ගිහින් හම්බ වෙන්නම්. ඒ කියන්නේ මේ ගෑණි මං ගැන හැමදේම හොයාගෙනද? මං කරන්නම් කොහොඳ වැඩක්. මොකද ලක්ෂ්මී මේ අඩන්නේ? අනේ රත්තරන් ඇයි අපිට මෙහෙම කරන්නේ? ඇයි මොනවද අපිට උනේ? අඬන එක නවත්තලා කියන්න ළමයෝ. අද ඔයාගේ නංගි ආවා. ඇවිත් අම්මගෙන් මේ ගෙදර එයාගේ අයිති කොටස ඉල්ලුවා. අම්මත් ගත් කඩටම මොකටද කොටසක්? මේගේ ඊඩමයි මම කොහොමත් උඹට තමයි ලියන්නේ කිව්වා. එතකොට තමයි මම කිව්වේ අම්මේ අමල්ට නේද ගේ ඊඩමයි දෙනවා කිව්වේ කියලා. ඉතින් ඊට පස්සේ මොකද උනේ? මොනවා වෙන්නද? ඔයාගේ නංගි මට හොඳටම බැනලා මාව ඇඳට තල්ලු කරලා යන්න ගියා. ඊට පස්සේ අම්මත් මට නොයෙකුත් දේවල් කිව්වා. මම දැක්ක මස් වළඳ පිටීම විසි කරනවා. එයාට ඕනේ මාව මේ ගෙදරින් එලවන්න. ඔයාලා සතුටින් ඉන්න. මොනවා වුණත් ඒ ඔයාගේ අම්මනේ. මං හෙටම මේ ගෙදරින් යනවා. මට දැනුයි තේරුණේ. නංගි ආපු ගමන් යන්නයි, ඔයාට යකෙක් වෙහෙලා කියලා කියන්නයි මේක තමයි හේතුව. ඔයා කොහෙවත් යන්න ඕනේ නෑ. මේක මගේ තාත්තා හදපු ගෙදර. මේකේ මටත් අයිතියක් තියෙනවා. ඔයා රණ්ඩුවට යන්න එපා මහත්තයා. මම මෙහෙන් යන්නම්. ඈ අම්මේ, කිව්වේ නම් කොහමද? ලක්ෂ්මී මගේම දුවෙක් වගේ කියලා නේද? නංගි එක්ක එකතු වෙලා ඒ කෙල්ලට වෙනස්කම් කරන්න ලැජ්ජ නැද්ද? මොකද පුතේ මේ උඹ මොනවද මේ කියවන්නේ? සිරිල් වන් නැතුව ඒකි තනියම ආවේ මාව බලලා යන්න. ඔය සිරිල් තමයි මේ ඔක්කොම කරන්නේ. එවන් නැති අපේ නංගිවත් අවුස්සලා. මේ ලොකු පුතේ මොනවද මේ කියවන්නේ? ලක්ෂ්මී කියන්නේත් මගේම දුවෙක් තමයි. ඒ ගමන උඹට මොන යකෙක් වැහිලාද? ලක්ෂ්මීට වැහිච්ච යකෙක් නෑ. කෙල්ල හොඳටම අඬනවා. අන්න හෙට උදේ මේ ගෙදරින් යනවා කියන්නේ. මම සැක කරා විතරයිනේ. මම කිව්වේ කෝකටත් ගුරුන් වහන්සේට පෙන්නමු කියලා. ඒ ඩිංගට උඹ ගිහින් ඒ කෙල්ලේ කනේ තිබ්බද? මම කිව්වනේ ඔයාට. ඔයාලා රණ්ඩු කරගන්න එපා. මම මෙහෙන් ගියාට පස්සේ මේ ප්‍රශ්න මුකුත් නෑනේ. අනික මොකක්ද අම්මේ? මස් වලඳ විසි කරලා ලක්ෂ්මී කෑවා කිව්ව බොරුව. අම්මට ලැජ්ජ නැද්ද නංගි කියන දේවල් කරන්න? එතකොට උඹලා කියන්නේ මං නංගිගේ කීමට මෙහෙම හැසිරුණා කියලාද? මං විසි කරපු වළඳක් නෑ. උඹලා ඕන දෙයක් කරගනිලා. මම හෙට උදේම යනවා යන්න. ඔව්. හරියට කියන්නේ ඉතින් බැරි වුණොත් එන්න කියලා. දැන් ඕක නවත්ත ගන්න. අම්මට බැනලා පව් පුරව ගන්න එපා. අම්මා යනවා නම් ටික දවසකට ගිහින් එන්නේ නැතයි. අම්මට තේරෙයිනේ දුවද පුතාද වැඩියෙන් හොඳ කියලා. මේ අමල් අයියා නේද?
අයියේ මං සිරිල්. ලැජ්ජ නැතුව කෝලුත් ගන්නවද? මං කෝල් කරේ මොකක්ද අද නංගිට උනේ කියලා අහන්න. හොඳටම බය වෙලා ඔහේ දොඩවනවා. අනේ මේ සිරිල්, උඹලගේ නාට්‍ය වෙන කාට හරි පෙන්නපන්. මේවා මගේ තාත්තා හදපුවා. මටත් මේකේ අයිතියක් තියෙනවා. උඹලා හිතුවා මදි අපි එළියට දාන්න. මොනවද අයියේ මේ කියන්නේ? ඉතින් මේ විදියට කිසි දෙයක් නොදන්න අමල් නපුරු ආත්මයට රැවටිලා අම්මටයි නංගිටයි දොස් කියන්න ගත්තා. මේ අතරේ රාත්‍රියේම ගුරුන්නාන්සේ හම්බෙන්න අම්මා තීරණය කළා. ඔය කියන විදිහට පිළි ජාති වලට ඇල්මක් තියනවා කියන්නේ නපුරු ආත්මයක් කෙල්ලගේ ශරීරයට ඇතුල් වෙලා. දැන් අපි මොකද ගුරුන් වහන්සේ මේකට කරන්නේ? දැන් මෙන්න මේ තෙල් ටික ඔළුවේ ගාගෙන ගෙදර යන්න. නපුරු ආත්මයක් නම් ඒක පේන්න ගනි. හැබැයි පරිස්සමෙන් නපුරු ආත්මයක් බව දැනගන්න විත්තියක් අඟවන්න එපා. ඒ මොනොත් මරලා දාන්න උනත් ඉඩ තියෙනවා. මම හෙට උදේම මේ පැත්තට එන්නම්. කරන දෙයක් ඉර බහින්න කලින් කරන්න වෙනවා. හොඳමයි ගුරුන් වහන්සේ. කොහෙද මේ රෑ වෙලා ඇවිදින්නේ? ගමේ ගෙවල් ගානේ ගිහින් අපිට ලැජ්ජ කරන්නද හදන්නේ? මට සමාවයන් පුතේ. අම්මා හරිනම් මගෙන් නෙමේ ලක්ෂ්මී කෙනුයි සමාව ගන්න ඕන. කෝ පුතේ ලක්ෂ්මී දුව? කුස්සිය පැත්තට ගියා. දැන්වත් ඒ කෙල්ල තේරුම් ගන්න බලන්න. ඒ කෙල්ල හොඳටම බය වෙලා අම්මේ. හරි පුතේ මං ගිහින් කතා කරන්නම්. දෙයියනේ මම හිතුවා හරි මේ ඉන්නේ යකින්නක්. උඹ ආයෙමත් ආවද? හැබැයි පරිස්සමෙන් නපුරු ආත්මයක් බව දැනගන්න විත්තියක් අඟවන්න එපා. මට සමා වෙන්න දුවේ. මං කොහොමත් හෙට උදේම මෙහෙන් යනවා. එහෙමද? ඒක හොඳයි. පුතේ මෙහාට පොඩ්ඩක් එන්න. ඇයි? ඒ ගමන මොකද? පුතේ මම මේ දේ කිව්වා කියලා කලබල වෙන්න එපා. මම මුල ඉඳලම හිතුව දේ හරි. මං කියනකොට මෙන්න මේ තෙල් ටික ඔළුවේ ගාගෙන ලක්ෂ්මිද කුස්සියේ ඉන්නේ කියලා බලලා එන්න. ඒ ඉන්නේ යකින්නක්. දෙයියනේ අම්මා කිව්වා හරි. මේ ඉන්නේ මගේ ලක්ෂ්මී නෙමේ යකින්න. මොකද්ද අම්මේ අපි දැන් මේකට කරන්නේ? බය වෙන්න එපා. හෙට උදේම ගුරුන් වහන්සේ එනවා කිව්වා. ඉතින් මේ විදියට ලක්ෂ්මීගේ ඇඟට ඇතුළු වූ නපුරු ආත්මය පළවා හරින්න ගුරුන් වහන්සේ සමත් වුණා. ඕනි බොස්වාවා. අම්මේ මට මොකද උනේ? අනේ මගේ දුවේ ඔය හොඳින් නේද? ඕන් දැන් හැමදේම හරි. ඔය හිටියේ මඩල් හාමිනියගේ අවතාරය. ඇයි ගුරුන් වහන්සේ එයා අපිට කරදර කරේ නැත්තේ? මඩල් හාමිනිය කියන්නේ විරූපීව ඉපදුණු ස්ත්‍රියක්. ඇගේ විරූපීකම නිසාම කිසිම පිරිමියෙක්ට ඇලුම් කරේ නැහැ. ඒ වේදනාවට ඇය සිවිලින් නසාගත්තේ. එදා ඉඳන් සුරූපී ස්ත්‍රියන්ට වෛර කරා. ඒ විතරක් නෙමෙයි කඩවසම් පිරිමින්ට ආස කළා. එයා කවුද කියලා දැනගන්නකම් අපි හැමෝම ආරක්ෂිතයි.